නාගරික ප්‍රදේශවල ජීවත් වෙන අය වැඩියෙන්ම ශනික ආහාර පිටින් මිලදී කරන ආහාරවලට පුරුදු වෙලා ඉන්නවා. නමුත් දැන් වැඩි දෙනෙක් එළියෙන් කන්න බයයි. නරක හේතුවකට වුණත් හොඳ දෙයකට. මුළු ලෝකෙම මිනිස්සු ගෙදරම කෑම හදාගන්න වැඩිපුර යොමු වෙලා තියෙන කාලයක් තමයි මේ. මේ සමහරක් අපි දිනපතාම ගන්න සාමාන්‍ය ආහාර බොහොමයක් ඔබ හිතනවට වඩා සෞඛ්‍යට යහපත් බලපෑම් කරනවා. නිවුස් ලයිබ්‍රරි අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ විදියට ශරීරයේ විස බීජ ඉවත් කරමින් ශරීරයේ පිරිසිදු කර ආහාර වර්ග 10ක් ගැන ඔබ වෙත විස්තර ගෙන එන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපි සමග අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අංක 1 බීට්‍රූට්. බීට්‍රූට් වල කැල්සියම්, යකඩ සහ බෙටයින් යුක්ත ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු වෙනවා. ඇත්තටම බීට්‍රූට් වල ලස්සන වර්ණයට හේතුවත් මේ බෙටයින් තමයි. බෙටයින් වලින් සෛල ආකෘතිය සංවර්ධනය වෙනවා වගේම අපේ ශරීරයේ වැඩිම විසබීජ තැන්පත් වෙන අපගේ අක්මාවේ සෛල අලුත් වැඩියාව සහ ප්‍රතිජනනය කරනවා. අක්මාව තමයි අපි ශරීරයට දාගන්න විශේෂ සහිත දේවල් රාශියකින් අපව ආරක්ෂා කරන්නේ. අක්මාව පිරිසිදු කරගන්න මේ ස්වභාවික එළවලුව ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඔබට බීට් තම්බලා මාළුවක් හදලා ස්ටීම් කරලා ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම බේක් හෝ ග්‍රිල් කරාමත් රසයි. බීට් අමුවෙන් සලාඩ් වලට යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ වෙනකොට අපි බීට්‍රූට් වලින් හදන ස්මූති පානය ලෝකේ පුරාම ඉතාම ජනප්‍රියයි. අංක 2 ලුණු සහ සුදු ලුණු. අක්මාවේ ශක්තිමත් ප්‍රතිඔක්සිකාරක වලින් එකක් වන ග්ලූටතෝයින් ඉපදවීමට උපකාරී වන ෆ්ලේවනොයිඩ් මේ දෙකේම අඩංගු වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ විෂ ඉවත් කරන විෂනාශක ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන එන්සයිම් නිපදවීම කරන්නේ අක්මාවෙන්. මේ එන්සයිම් නිෂ්පාදන ක්‍රියාවලිය ෆ්ලේවනොයිඩ් මගින් උත්තේජනය කරනවා. ඊට අමතරව මේ මගින් අක්මාවේ බරපතල රාජකාරී ටිකක් අක්මාවට පහසු කරලා දෙනවා. තවද මේවායේ ප්‍රතිබැක්ටීරියා, ප්‍රතිපරපෝෂක සහ ප්‍රතිශක්තිකරණ ගුණ අඩංගු වෙනවා. විස බීජ හරණය කරන හදන ඕනම කෑම මේ දෙකම අඩංගු විය යුතුමයි. අපේ ලංකාවේ නම් මේ දෙක නිතරම ආහාරවලට එකතු කරනවා. බෙදපු හෝ අමු සුදු ලුණු සැලඩ් එකකට එකතු කරලා බලන්න ඉතාම රසවත්. සුදු ලුණු බැදලා ඔබට නිවසේදීම රසවත් කෙටි කෑම හදාගන්නත් පුළුවන්. අංක 3 පලා වර්ග. අඳුරු කොළ පැහැති කොළ තියෙන පලා වර්ගවල හරිතප්‍රදයේ අඩංගු ක්ලෝරොෆෝයිල් විස බීජනාශක ඒවා ආහාරයට ගැනීම හරහා ලබාගත හැකියි. ප්‍රභාස්වංශන ක්‍රියාවලියේදී සූර්යාලෝකයේ පරිභෝජනය කරන ලබන්නේ වර්ණකය වන අතර එමගින් ශක්තිය නිෂ්පාදනය කරනවා. මීට අමතරව මේට විස බීජ සහ නිදහස් අණු සමග සම්බන්ධ වී ඒවා අක්‍රීය බවට පත් කිරීමට හැකියාවද තියෙනවා. එමෙන්ම එමගින් ඔබේ සිරුරේ තැන්පත් වී ඇති බැරලෝහ ඉවත් කිරීම සිදු වෙනවා. මෙම වර්ණකයේ වේදනා නාශක ගුණයක්ද අඩංගු වන අතර ඔබේ ශරීරයේ ආම්ලික ගතිය අඩු කිරීමටද ඒට හැකියාව තියෙනවා. මේ පලා වර්ග හැමදාම කන විදියට කන්න අවශ්‍ය නැහැ. ඔබට මේවා අලුත් විදියට ආහාරයට එකතු කරගන්න අත්හදා බැලීම් කරගන්නත් පුළුවන්. අංක 4 ලෙමන් විෂ. ලෙමන් සහ සියලුම පැඟිරි පළතුරු වර්ග විටමින් C විශාල වශයෙන් අඩංගු පළතුරු වෙනවා. ඒ වගේම ඒවායේ ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයකුත් අඩංගු වෙනවා. මෙම ප්‍රබල සංඝටක මගින් විෂ වර්ග ජලය සමග දියවන තත්ත්වයට පත් කරලා ඒ මල පහ සමග පිටකිරීමේ ක්‍රියාවලිය ඔබේ අක්මාවට සහාය දෙනවා. දිනපතා උදෑසන අවදි වෙලා මද උණු වතුරෙන් ලෙමන් හෝ දෙහිවුෂ මිශ්‍ර කරලා එර ලුණු ස්වල්පයක් සහ මී පැණි ගම්මිරිස් එකතු කරලා පානය කිරීමෙන් ඔබේ ශරීරයේ විස බීජ හරණය ක්‍රියාවලිය සහ පරිවෘත්ති ක්‍රියාවලිය වඩා සක්‍රිය කරනවා. ශක්තිය වැඩි වෙනවා. සමත් පැහැපත් වෙනවා. අංක 5 ඇට වර්ග. ඔබ නිතරම පුංචි ස්නැක් කන්න කැමති කෙනෙක් නම් ඔබගේ නිවසේ නිතරම ඇට වර්ග සහිත කවරයක් තියාගන්න. රටකජු, කජු, ආමන්ඩ්, වෝල්නට්, චෙස්නට් ආදී ඇට වර්ග ශරීරයට ඉතාම හිතකරයි. දිනපතා ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් ඔබේ අක්මාව සහ අවට තැන්පත් වී ඇති මෙද තට්ටුව දිය කර හැරීමට පුළුවන් වෙනවා. වෝල්නට් වල අක්මාවේ ඇමෝනියා ඉවත් කර විස බීජ හරණය කිරීමට උපකාරී වන ආජිනීන් නම් ආම්ලික අඩංගු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මගින් ඔබගේ මොළයේ ක්‍රියාවලින් වලට යහපත් බලපෑම් එල්ල කරනවා.
සූර්යකාන්ත ඇටවල මැග්නීසියම් අඩංගුයි. ඒ මගින් රුධිර පීඩනයේ මට්ටම සාමාන්‍ය කරනවා. ඒ වගේම හෘද ස්පන්දන ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට උදව් වෙනවා. ඊට අමතරව මේද තැන්පතු වලින් මේද පිට කිරීමේ ශීඝ්‍රතාවත් වැඩි කරනවා. අංක 6 යෝගට්. යෝගට් වල ප්‍රොබයෝටින් අඩංගුයි. ඒවා මගින් ශරීරයේ අන්ත්‍රවල ඇති හිතකර බැක්ටීරියා පෝෂණය කරනවා. සහ ඒවාට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. ඊට අමතරව ස්නායු පද්ධතියේ සංවේදනාවත් වැඩි කරනවා. මේද රහිත යෝගට් වල සීනි වැඩි. සාමාන්‍ය යෝගට් පරිභෝජනය තමයි වඩාත් හොඳ. සජීවී රෝපණ මාධ්‍යයක් සහිත යෝගට් නම් වඩා හොඳයි. අංක 7 ඩැන්ඩලින් තේ සහ හරිත තේ. ඩැන්ඩලියන් තේ වලට ඔබගේ රුධිර පද්ධතියේ විෂ ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. හරිත තේ කළු තේ වලට වඩා ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතයි. මේ නිෂ්පාදන දෙකම කරන්නේ එකම ශාකයෙන් වුණත් හරිත තේ වල අඩංගු ප්‍රතිවක්ෂකාරක ගුණයක් ඉතාම වැඩි. හරිත තේ වල අඩංගු කැෆීන් වලින් ලැබෙන ශක්තිය වැඩි වේලාවක් පවතිනවා. හරිත තේ වල සංඝටකම ශරීරයේ ජලය රඳවා ගැනීමට ප්‍රතිරෝධී දැක්වීම මගින් උදරය පුරවා දැමීම අඩු කරනවා. අංක 8 ඉඟුරු. ඉඟුරු වලින් බඩවැල වල නිසි ක්‍රියාකාරීත්වයට උදව් වන අතර ඒවායි විෂ ඉවත් කරනවා. ඉඟුරුද බඩ පිපීම අඩු කරන ආහාරයක්. උදරයේ පරිපෝෂකයන් වේයාම සමග ඇතිවන ඔක්කාරයට ඉඟුරු හොඳ ඔසුවක්. ඉඟුරුෙන් ආමාශික අම්ල නිපදීම වැඩි කරන පරිපෝෂකයන් සටන් කර ආසාදන වලින් ඔබ ආරක්ෂා කරනවා. මේ මගින් ඔබේ පරිවෘත්තීය ක්‍රියාව සංවර්ධනය කරන අතර ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලියද වඩා නිරෝගී කරනවා. අංක 9 කැරට්. කැරට් ග්ලුකටෝයින් බහුල එළවලුවක් වන අතර හොඳම විස බීජනාශක එළවලුව කීවොත් නිවැරදියි. කැරට් බෙටා කැරටොයින් සහ විටමින් A වලින්ද පරිපූර්ණයි. හෘද වාහිනී වලද කැරට් වලින් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය අතිවිශාල වන අතර එමගින් ඔබේ සමස්ත ප්‍රතිශක්තියකන ක්‍රියාවලිය සංවර්ධනය වෙනවා. ඔබේ ශරීරයේ විෂහරණ කළ හැකි තවත් ආකාරයක් නම් දින දෙකක් පමණ සකස් කළ ආහාර ලබා ගැනීම නතර කිරීමයි. කැරට් සහ අනිකුත් අමු එළවලු ආහාරයට ගැනීමත් ඒවායි විෂ පානය කිරීමත් මඟ විෂහරණය කළ හැකියි. අංක 10 පිපිඤ්ඤා. පිපිඤ්ඤා මගින් ජීර්ණ ආන්ත්‍රවලට සහාය දෙන අතර ආමාශයද පිරිසිදු කරනවා. මේ අපගේ ශරීරයේ ජලයේ මට්ටම පවත්වා ගැනීමට උපකාරී වන අතර ඒවායේ ජල ප්‍රතිශතය වැඩි නිසා වැඩිපුර යූරින් නිෂ්පාදනය කර මුත්‍රාහාර ආමාශික සහ රුධිරගත විස බීජ ඉවත් කිරීමට සහාය වෙනවා. මත්පැන් පානය කර දිනකට පසුව හෝ වැඩිපුර ලුණු ආහාරයට ගත් දිනකට පසුව පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබට සහනයක් ලැබෙනු ඇත. ඉතින් අපි අද මේ කතා කළේ මුළු ශරීරයම විස බීජ ඉවත් කර සිරද පිරිසිදු කරගන්න ආහාර පිළිබඳව. ඉතින් මේ වගේ ඔයාට වැදගත් වෙන තවත් වීඩියෝ නරඹන්න කැමති නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ඔයාට වැදගත් තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔබට සුබ දවසක්.